ඔබ මේ පිවිසෙන්නේ ගම්පොළ යුගයේ බිසෝබණ්ඩාර දේවිය විසින් නිර්මාණය කරන ලද මකර තොරණ සහිත ලෙන් විහාරයකටයි. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඔබ මේ දකින 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ගම්පොළ යුගයේදී නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවක් වන අතරම ඒ වගේම උඩ දකින්න මේ සිතුවම් මහනුවර යුගයට අයත් චිත්‍ර විදිහට අපි සඳහන් කරන්න පුළුවන්. මෙහිදී ඔබට දැක් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම, දසමහා පරාජය, ඒ වගේම සූවිසි බුදුරජාණන් වහන්සේලා මේ ඔබ දකින්නේ දසමහා සේනා පරාජය කරන අවස්ථාවන්. බුද්ධත්වයට පත් වූ අවස්ථාව, ඒ වගේම මහා ධර්මපාල ජාතකය, වෙස්සන්තර ජාතකය, සත්බුදුවරුන්ගේ සිතුවම්, ඒ වගේම සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ සිතුවම් ආදිය මෙන්ම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරලා සමවත්වයෙන් වැඩ සිටි ස්ථානවල නිර්මාණය කරන ලද ස්තූපවල සිතුවම් කීපයක් මේ ස්ථානයේ දැක් ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඔබ දකින්නේ මහනුවර යුගයට අයත් මෝස්තරයක්. දැන් ඔබ මේ දකින මේ සිතුවම් කෝට්ටේ යුගයට අයත් සිතුවම්. මේ සිතුවම් වල කුමාරෝප්පත්තිය, ඒ වගේම සතර පෙර නිමිති, ගිහිගේ නික්ම යෑම, ඒ වගේ සිතුවම් මේ කෝට්ටේ යුගයේ සිතුවම් වල දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට දැක් ගන්න පුළුවන් මේ යුග 3ක සිතුවම් මේ ස්ථානයේදී දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇවිත් බලන්න. හරිම ලස්සනයි.